හරිද? හරි. මේක අනිත් පැත්තෙන් වීඩියෝ කරමු අපි. ඈ? බෑක් කැම එකෙන්ද? ඒත් කමන්නේ. ඔන්න ආයෙත්. අය හොට ෆයිනල්. Hi guys. මේ කොහමද ගොඩ දවසකින් එන්න බැරුණා රිවිව් එකක් අරගෙන ඔන්න අද ඇවිල්ලා තියෙනවා අලුත් රිවිව් එකක් අරගෙන. ඉස්සරහම අපි කියන්න ඕනේ මේ අපි කියන්නේ මේ අපේ අදහස් කාවස් විවේචනය කිරීමක්වත් ඒකක් නෙවෙයි. පාරිභෝගිකෙක් වශයෙන් අපේ අදහස් තමයි මේ අපි කියන්නේ. අපි දෙන්නගේ අදහස පෞද්ගලික අදහස තමයි අපි ඔයාලට ඉදිරිපත් කරන්නේ. හරි. හරි අපි බලමු ඉස්සරහම අපි ගෙනත් තියෙනවා අද ගෙන බිස්කට් වර්ග දෙකක්. බලමු. බලමු ඔයාලා කාලේදී බලන්න. මෙන්න මේක තමයි ගෙනාවේ. මේකේ මෙන්න මංශයකේම ෆ්ලේවර්ස් එකක් ගෙනත් තියෙනවද බලමු. මේක ඇවිල්ලා මේක ඇවිල්ලා වැනිලා වැනිලා බිස්කට්. හරි. මේක තමයි වැනිලා කාලෝ බිස්කට් එක. මේක ඇවිල්ලා වැනිලා ෆ්ලේවර්ස් එක. මේක බලමු. මේක අර වගේම එයාලගේ සුපුරුදු මංචි ලාංඡනය ගහලා තියෙනවා. ඊට අමතරව එයාලගේ සීනි මේද ප්‍රමාණය ගහලා තියෙනවා. ලස්සන ස්ටිකර් එකක් තියෙනවා. ලස්සන කන්නාස හිතෙන ස්ටිකර් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ QR එක ඒ වගේම මිල මේක මිල කියන්න බැරුණාට මිල ඇවිල්ලා මේක රුපියල් 300ක් විතර තමයි උනේ. ඊට පස්සේ මේක වැනිලා එක මේක ඇවිල්ලා ස්ට්‍රෝබරි එක. දෙකම එකයි බ්‍රෑන්ඩ් එකේ එකම වෙනස් පාට විතර චුට්ටක් වෙනස් වෙන්නේ. මේකෙත් ඒ වගේම මේ මිල එක සමානයි. මේක 300යි මේක 300යි. හරිද? මේක ලස්සන මේක කේක් වල ඩිසයින් කරන්න කියලා ලස්සන මේ වගේම තියෙනවා. ඒක මේකෙත් එහෙම තියෙනවා. මේවා එක ඒවට ප්‍රයෝජනට ගන්න පුළුවන් කියලා. ඒ වගේම මේක හෙන්න ලොකු විස්තරයක් තියෙනවා. මේක අඩංගු ද්‍රව්‍යයන් මේ දෙකේම එකයි. guys අපි බලමු දැන් මේ ස්ට්‍රෝබරි එකයි එතකොට වැනිලා එකයි කොයි වගේද කියලා. මෙයාට දෙනවා මම මේ වැනිලා එක මේ අන්බොක්ස් කරන්න කියලා. මේ ඇවිල්ලා ස්ට්‍රෝබරි එක. බලමු මේ දෙකේ වෙනස කොයි වගේද කියලා. එකම ගණන් ප්‍රමාණය එකම හැමදේම එකයි. බොක්ස් දෙක එකයි. බලමු රසින් කොයි එකද හොඳ කියලා. මෙන්න මේ විදිහට අන්න විදිහට මෙතන දින අන්බොක් කරගන්න. ලස්සනක් නේ. ඔහොමනේ කඩාගෙන තියෙන. ඊට පස්සේ අපි බලමු මේක ලස්සන පැක් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. බොක්ස් එක මේ විදිහට. ලස්සන වංකාව ලස්සන පැක් එකක් තියෙනවා. ඒකෙත් එයාලගේ බ්‍රෑන්ඩ් එක නම එහෙම ලස්සනට දාලා තියෙනවා. හරි ඒකෙත් මිල ආදී වශයෙන් හැමදේම ගහලා තියෙනවා. ඊට පස්සේ මේකත් අපි අන්පැක් කරගන්න තියෙනවා. මෙන්න මේ විදිහට ලස්සන චොක්ලට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට. අර පේනවා ඇති හොඳයි ක්‍රීම් තැවරුණු ලස්සන චොක්ලට් එකක් තියෙනවා. මේකේ තියෙන්නේ ස්ට්‍රෝබරි. බලන්න ස්ට්‍රෝබරි තියෙනවද? ඊවස්සේ ඔයාලට අන්බොක්ස් කරන්න බලන්න. මේකෙත් ඒ වගේම පැක් එකක් තියෙනවා. මේ දෙකේ වැනිලා එකම ප්‍රමාණය එකම විදිය. ඇතුළ තරයි වෙනස්. හැමදේම එක වෙනද. අපි මේ try කරලා බලමු. ඉස්සරහම වා try කරන්නකෝ. ඔව් මේ try කරලා බලන්න. බලමු. Benar-benar. Vanilla rasa. මට ස්ට්‍රෝබෙරි රස. ස්ට්‍රෝබෙරි එකේ අමුතු රසක්. මෙයාට වැනිලා එක මට ස්ට්‍රෝබෙරි රසයි. ඒක අමුතු රසක් තියෙනවා. චොක්ලට් රස නියමට වෙනවා. මේ වගේම කියන්න ඕනේ හොඳ ටික්නස් එකක් තියෙනවා මේකේ මේ ෆ්ලේවර්ස් එකේ. දෙකේ මෙහෙමයි. හොඳයි. සුපිරි.
මේ වඩම තියෙනවා. මේකට දෙන්න පුළුවන් අපිට මොකද්ද ස්ට්‍රෝබෙරි එකට දෙන්න පුළුවන් 10න් 8ක්. 10න් 7යි. 10න් 7යි. වෙනිලා එකට 10න් 7යි. ස්ට්‍රෝබෙරි එකට 10න් 8යි. එතකොට අපි වෙනිලා එකට දෙනවා 10න් 7ක්. ස්ට්‍රෝබෙරි එකට 10න් 8ක් දෙනවා. හරිද? අපිට නම් සෙට් උනේ නෑ වැල් එකට වැඩි ස්ට්‍රෝබෙරි එක රසයි. එහෙනම් අපි දෙනවා ස්ට්‍රෝබෙරි එකට 10න් 8යි. වෙනිලා එකට 10න් 7යි. ඇත්තට මේ ස්ට්‍රෝබෙරි රසයි. ස්ට්‍රෝබෙරි මා රසක් තියෙනවා. අපේ පෞද්ගලික මතය අනුව ස්ට්‍රෝබෙරි එක තමයි අපිට නම් රස. ඔයාලා try කරලා බලන්න. මේ කාලා බලන්න මේ ආකාරයට තමයි අපේ මේ එක වෙන්නේ. මේක අපේ පෞද්ගලික මතය කියලා නැවතත් කියනවා. බලමු ඔයාලත් ඔක අරන් try කරන්න. අරන් try එකක් දෙන්න. එහෙනම් guys මේ අපි ගිහලා bye.